everyone. ඉතින් ගොඩ කාලෙකින් තමයි YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. පහුගිය අවුරුද්දේ 2025 නොවැම්බර් මාසේ තමයි අපි මේ ගිනිහිරිය බංගලෝ එකට ගියේ. ඉතින් මම ගිනිහිරිය බංගලෝ එකේ ගත්ත ෆොටෝස් ඩීටේල්ස් කිහිපයක් එක්ක Facebook එකේ wow travelers page එකේ මම දාලා තිබුණා. ඉතින් සුපුරුදු විදිහට ගොඩක් අය බලාගෙන ඉන්නවා YouTube එකට ගිනිහිරිය බංගලෝ එකේ වීඩියෝ එක දානකම්. ඉතින් අපි කොළඹ ඉඳන් තමයි හෝටන් තැන්නේ තියෙන මේ ගිනිහිරිය බංගලෝ එකට ගියේ. ඔයගොල්ලෝ දන්නවා වයිල්ඩ් ලයිෆ් සර්කිට් බංගලෝස් කිහිපයක් ලංකාවේ තියෙනවා. ඉතින් ඒ අතරින් හෝටන් තැන්නේ මහඑළිය සහ ගිනිහිරිය කියන බංගලෝස් දෙක ගොඩක් ප්‍රසිද්ධයි. ගොඩක් අය කියනවා මේ බංගලෝස් වලට යන්න බුකින් දාගන්න අමාරුයි කියලා. ඉතින් ඒකට වෙන්වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. කලින් මම ගියපු යාල බංගලෝ එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් එතනදිත් කිව්වා කොහොමද මේකේ බුකින්ස් දාගන්නේ කියන එක. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියන්නම් ආපහු සැරයක් මොකද්ද ප්‍රොසෙස් එක මේ බංගලෝ බුකින් දාගන්න විදිය ගැන. අපි උදෙන්ම ආවා කොළඹින්. ඒ නිසාම බ්‍රෙක්ෆාස්ට් අරන් හිටියෙත් නැහැ. කොහොමත් අපි ලෑස්ති වෙලා ආවේ සෙන්ට් ක්ලෑර්ස් මේ ටී සෙන්ටර් එකේ නතර වෙලා ටී එකක් බීලා යනවා කියලා. ඉතින් වෝටර්ෆෝල් එකත් බලලා ෆොටෝස් අරගෙන පොඩ්ඩක් රෙස්ට් කරලා ටී එකක්කින් බීලා අපි ආපහු මෙතනින් ගියා. මෙතන තියෙනවා ඔයගොල්ලන්ට ඕඩර් කරලා ගන්න පුළුවන් රෝල්ස් වගේ දේවල් තමයි තියෙන්නේ. වෙන නම් ලොකු අයිටම් නැහැ. ටී එකක් රෝල් එකක් වගේ ඔයගොල්ලන්ට පුළුවන් ගන්න මෙතනින් ඕඩර් කරලා. කොහොම හරි අපි හෝටන් තැන්නට යනකොට ගොඩක් හවස් වුණා. ඉතින් වැහිබර කාලගුණයක් තමයි ඒ වෙනකොට තිබුණේ. අනිවාර්යයෙන්ම බංගලෝ එකට අපි යන්න ඕන හවස 6ට කලින්. නමුත් අපි පොඩ්ඩක් පරක්කු වුණා. ඔයාලට මතක ඇති නෙළුම් මල් පිපෙන කාලයක් තිබුණා හෝටන් තැන්නේ. අපි යනකොට නෙළුම් මල් වල අපි හිතුවේ ඒ කාලේ ඉවර වෙලා කියලා. නමුත් මං හිතන්නේ සෑහෙන කාලයක් නෙළුම් මල් පිපිලා තිබුණා. ඉතින් අපිත් යනකොට අපි දැක්ක ගොඩාක් මල් පිපිලා තිබුණා. දැන් මෙහෙම තිබුණාට මේ වැස්ස මීදුමත් සහ මේ හැන්දෑව තියෙන මේ එළියත් එක්ක මේ මල් වල තියෙන ලස්සන මේ පාට වටපිටාවේ තියෙන මේ හරි කලර් එක ඇත්තටම මේ හරියටම කැමරා එකට වැටිලා නැහැ. මීට වැඩිය ගොඩාක් ලස්සනයි මේ නෙළුම් මල්. ඉතින් මේ නෙළුම් මල් ගොඩාක් වර්ග තිබුණා. අපි දැක්ක සුදු කහ මේ රෝස පාට දම් පාට වගේ කියන කලර්ස් ගොඩාක් තිබුණා. ඉතින් මේ විදිහට තමයි හෝටන් තැන්න පුරාම නෙළු වසන්තයේ තිබුණේ. දැන් අපි ආවා ගිනිහිරිය බංගලෝ එකට. බංගලෝ කීප අපි එනකම් බලාගෙන ඉඳලා තියෙනවා. අපි පරක්කුනේ ඇයි කියලාත් ඇහුවා. ඉතින් අපි වෙච්ච විස්තර ඔක්කොම කිව්වා. මම ඕගොල්ලන්ට දැන් බංගලෝ එකේ පෙන්නන්නම් ඇතුළ කොහොමද තියෙන්නේ රූම්ස් එහෙම කියලා. හදිස්සියේ දැන් මේ රෑ ආව නිසා ඉක්මනට මං වීඩියෝ ටිකක් කරගත්තා. ඉතින් ඉස්සල්ලා තිබුණ එක බෙඩ්රූම් එකක්. මෙතන තව බෙඩ්රූම් එකක් තියෙනවා. මේකේ බෙඩ්ස් 3ක් තියෙනවා සෙපරේට් කරලා. ඊට අමතරව මෙතන බාත්රූම් එකක් තියෙන්නේ. මේ බාත්රූම් එකේ මේ මට මතක විදිහට නම් හොට් වෝටර් තිබුණේ නැහැ. බංගලෝ එකේම එක බාත්රූම් එකකට තමයි හොට් වෝටර් තිබුණේ. හොට් වෝටර් තියෙනවා කිව්වට මං හිතන්නේ ඒවා හරි විදිහට වැඩ කරේ නැහැ. මෙතන තියෙන්නේ ඩයිනින් ඒරියා එක. මෙතන චෙයර්ස් කිහිපයක් දාලා තියෙනවා. ඩයිනින් ටේබල් එක තියෙනවා. මේ තියෙන්නේ තව එක බෙඩ්රූම් එකක්. මේකෙත් තියෙනවා සෙපරේට් කරපු බෙඩ්ස් 3ක්. මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනින් බාත්රූම් එක තියෙනවා. පොඩි දෙයක් කියන්න ඕන මේ බෙඩ්රූම් එකේ මේ තියෙන බෙඩ්ස් වල මේ නිල් පාට මේ තියෙන බෙඩ් ෂීට්ස් වල මේ නිදා ගන්න අමාරුයි. හරි සීතලයි. මම හිතන්නේ ගොඩාක් සීතල දැනෙනවා වැඩි. ඔය බ්ලැන්කට් එකේ එලලා තව බ්ලැන්කට් එකක් පුරවගත්තාම තමයි මේ නිින්ද යන්නේ. මේ තියෙන තව බෙඩ්රූම් එකක්. මේකේ සෙපරේට් බෙඩ් දෙකක් තියෙනවා. ඉතින් මේ දෙන බ්ලැන්කට් එකට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් නම් ගෙදරින් තව බ්ලැන්කට් ගෙනියන්න ප්‍රයිවට් වෙහිකල් එකේ යනවා නම් ඒ තරමට සීතලයි රැට.
මේ තියෙන සෙපරේට් කරපු මේ තියෙන තව රූම් එකක් මේ සෙපරේට් බෙඩ්ස් ලං කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇඩල්ට්ස්ලා 10 දෙනෙකුට සහ පොඩි ළමයි දෙන්නෙකුට වගේ ඇකොමඩේට් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ රූම් එකේ මේ ඔය බිත්තිවල ඒ වගේ තියෙන මේ තත්ත්වය තමයි. ඒ කියන්නේ අර ලොකුවට රෙනොවේට් කරලා නැහැ. පුස් බැඳිලා වගේ තියෙනවා බිත්තිවල. ඉතින් සමහර අය මේකට අකමැති වෙන්නත් පුළුවන්. බාත්රූම් වලත් එහෙම ලොකුවට අර වෝල්ස් වල නිකන් දූවිලි කුණු වගේ තියෙනවා. ඒවා ඉතින් හරියට මේන්ටේන් වෙන්නේ නැහැ. මේ විදිහට තමයි තියෙන්නේ. ඔක්කොම එතකොට රූම්ස් 4ක් තියෙනවා. රූම්ස් 4යි ඇටච් බාත්රූම් 2කුයි කොමන් බාත්රූම් එකකුයි තමයි තියෙන්නේ. ඊට අමතරව කිචන් එකක් තියෙනවා. එතකොට ඔය ඩයිනින් ඒරියා එක තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේ යන්නේ කිචන් එකට. දැන් ගෙනාපු බඩු ටික ඔක්කොම අපි කිචන් එකට ගිහිල්ලා දුන්නා බාර දුන්නා. නමුත් රෑ වෙලා වැඩි දැන්. එතකොට ඒ ඉන්න බංගලෝ කීපර් එක්කෙනයි ඉන්නේ. එයා තමයි බංගලෝ එක බලාගන්නේ සහ සුද්ධ කරන්නේ අස් කරන්නේ සහ චෙෆ් විදිහට වැඩ කරන්නේත් එයා. ඉතින් ඒ නිසා එයාට මේ තියෙන වැඩ ඔක්කොම කළමනාකරණය කරගන්න අමාරුයි. කොහොම හරි අපි ඔක්කොමලා එකතු වෙලා යට උදව් කරා ඩිනර් එක රෙඩි කරගන්න. අපි සාමාන්‍යයෙන් මේ වගේ බංගලෝ එකකට යනකොට උයන්න අවශ්‍ය කරන දේවල් අරගෙන යන්න ඕන. ඉතින් අපි මේ බංගලෝ එකේ දවස් 2ක් හිටියා. ඒ දවස් 2ට ඇතිවෙන්න තමයි අපි කෑම බඩු අරගෙන ගියේ. ඉතින් ඊට අමතරව මේ පැන්ට්‍රි එකේ අවශ්‍ය කරන දේවල් පිඟන් ඒ උයන බඩු රයිස් කුකර් බ්ලෙන්ඩර් ඒ සාමාන්‍ය කිචන් එකක තියෙන සියලුම උයන පිහින අවශ්‍ය කරන ඉලෙක්ට්‍රික් බඩු ඒවා තියෙනවා. හැබැයි මෙහි මට මතක විදිහට මේ ෆ්‍රිජ් එකක් නැහැ. එතකොට ඕගොල්ලෝ මස් මාළු වගේ දේවල් ගෙනියනවා නම් කූල් බොක්ස් එකක අයිස් දාලා ඒ විදිහට ගෙනහිල්ලා තියාගන්න පුළුවන්. දැන් අපි චිකන් එහෙම අරගෙන ගියේ ඒ විදිහට තමයි. එතකොට ඒ දවස් දෙක පුරාම ඒ ටික අපිට හොඳින් කූල් එකේ තියාගන්න පුළුවන් වුණා. බංගලෝ එකට එනකොට අපි ඇත්තටම රෑ වුණානේ ගොඩක් 6ත් පහු වෙලා. ඉතින් රෑ ඔයාලට මං අර ඉක්මනින්ම අපේ ආපු කට්ටිය රූම්ස් වලට යන්න කලින් රූම්ස් වල වීඩියෝ ගත්තට එළියේ view එක ඔයාලට පෙන්වන්න බැරි වුණා. මං ඉතින් හිතුවා උදේම එළියේ view එක ඔයාලට පෙන්වනවා කියලා. මේ විදිහට කොලෝනියල් ටයිප් එකට තමයි බංගලෝ එකේ ඉස්සරහ පේන්න තියෙන්නේ. ඉතින් බංගලෝ එක හදලා තියෙන්නේ. මේ තියෙන පාර ලස්සන මල් වර්ග වගේ තියෙනවා. දැන් ඔය ඉර පායගෙන එන්නේ මං හිතන්නේ දැන් වෙලාව උදේ 6යි. දැන් අද දවසේ ඇත්තටම ප්ලෑන් එක වෙලා තියෙන්නේ කිරිකල් පොත්තට යන්නේක. ඉතින් ඒ කිරිකල් පොත්තේ වීඩියෝ එකත් මම කලින්ම දැම්මා. ඒක නම් ගොඩක් අපි කලින් තමයි කිරිකල් පොත්ත වීඩියෝ එක YouTube එකට දැම්මේ. ඒක තියෙනවා ඔයගොල්ලෝ බලන්න මේකත් බලලා කෙනෙක්ට කිරිකල් පොත්තේ යන්න ඕන නම් ඒ ටුවර් එක. ඉතින් මේ මෙතන හොර්න් තැන්නේ ඉන්න අයගෙන් ගයිඩන්ස් අරගෙන යන්න පුළුවන්. ඉතින් අපේ කට්ටිය නම් තනියම ගියේ කොහොම හරි හොයාගෙන ගියා. විස්තර බලන්න ඕන නම් ඒ වීඩියෝ එකත් බලන්න. බංගලෝ කීපර්ගෙන් ලැබෙන සපෝට් එක නම් ඇත්තටම හොඳයි. එයා මෙතන කෑම වර්ගත් ගොඩක් ඡාති හදනවා. කුත්තු ඒ වගේ ඕනම දෙයක් ඉන්දියාප්ප රොටි මේ වගේ දේවල් හදනවා. නමුත් කලින් ඉතින් පොඩ්ඩක් කල් තියා සූදානම් වෙලා හරි ඒ අවශ්‍ය කරන බඩු ආදී දුන්නහම එයා ඒ විදිහට හදලා දෙනවා. දැන් අපිට උනේ අපි බංගලෝ එකට ආවේ රෑ වෙලා නිසා ඉක්මනට හදන්න පුළුවන් දෙයක් තමයි අපි නූඩල්ස් තමයි හැදුවේ. ඉතින් උදේ බෙටි එක තමයි අපි මේ දැන් බොන්න සූදානම් වෙන්නේ. ඒක බීලා ඇත්තටම මේ කිරිගල් පොත්තේ යන්න කලින් අර උදේම සත්තු බලන්න යන්න පුළුවන් හින්දා අපි පිටත් වුණා. හෝටන් තැන්නේ පොඩක් ඇවිදලා බලන්න සත්තු ඉන්නවද කියලා. ඉතින් අපේ වාහන දෙකක්
අපි ගියේ මේ ගිනිහිරේ බංගලෝයකට. ඉතින් වාහන දෙකම පිටත් වුණා සත්තු බලන්න. හරි ලස්සනයි උදේට හොටන් තැන්නට උදේ 6ට විතර ගියාම හරි ලස්සනයි මේ දුම සහ ඒ තියෙන කලර් එක ඒ වෙදර් එක උදේ 6ට ගියාම තමයි හරියටම විඳ ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හරි ලස්සනයි. අපි හෝටන් තැන්නේ ඇවිදලා 8 වෙනකොට ආවා අපහු බංගලෝයකට. ඇවිදින්න දැන් මේ හදන්නේ කිරිගල් පොත්තේ ටුවර් එක යන්න. ඉතින් ඊට කලින් බංගලෝ කීප අපිට කැම ටික ලෑස්ති කරලා තිබුණා. ඊයේ රෑ කැම වලින් ඇත්තටම ගොඩක් ඉතුරු වුණා. නූඩල්ස් ඔය ඒ වගේම චිකන් කරි එකක් හැදුවා. අපි කිව්වා චිකන් කරි එක අපිට තියාගන්න පුළුවන් වෙන්න හදන්න කියලා. ඊට අමතරව අපි ভেජිටබල් බොයිල් කරලා තියාගත්තා. ඉතින් නූඩල්ස් එකත් ඉතුරු නිසා බත් හදලා පරිප්පු චිකන් ඒ වගේම බෝංචි පොල් සම්බෝල මේ වගේ ගොඩක් ಜಾති ඉතින් එයා ලෑස්ති කරලා තිබුණා. දවල්ටත් එක්ක තමයි කෑම ඇත්තටම රෙඩි කරගත්තේ. ඉතින් උදේට කෑම කාලා කට්ටිය කිරිගල් පොත්ත ටුවර් එක යන්න පිටත් වුණා. කිරිගල් පොත්ත ටුවර් එක කට්ටිය ගියාට පස්සේ දැන් වෙලාව 10ට විතර ඇති. මම පොඩ්ඩක් එළියට ආවා. මං ටුවර් එක ගියේ නැහැ. මේ තියෙන්නේ බංගලෝ එකට ඉස්සරහින් තියෙන පොඩි ගාඩන් ඒරියා එක. මෙතන තියෙනවා පොඩි බෙන්ච් එකක් දාලා පොඩි පඩිපෙලක් තියෙනවා බහැලා එන්න පුළුවන්. මෙතන ඔය ප්ලේ ඒරියා එකක් වගේ තියෙන. ඉතින් කටේට සෙල්ලම් කරන්න බැඩ්මින්ටන් ගහන්න ඒ වගේ දේවල් වලට මෙතන ඉතින් යොදා ගන්න පුළුවන්. මේ වටේට තියෙන්නේ නෙළුමල්. මේ හරියට තිබුණා. මෙතනින් එහාට නම් තියෙන ඉතින් ෆොරස්ට් එක. බංගලෝ එකට අදාළ නීති රීති කීපයක් තියෙනවා. නැත්නම් රූල්ස් කීපයක්. සාමාන්‍යයෙන් හොටන් තැන්න නරඹන්න යනවා නම් සත්තු බලන්න යනවා නම් උදේ 6 සිට හවස 6 දක්වා තමයි අපිට කාල වේලාව තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ යන්න ඕන. ඒ වගේ රූල්ස් කිහිපයක් මේකේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔයගලොන්ට ඒකත් කියවලා බලන්න පුළුවන්. මම මෙතන දාලා තියෙනවා. ඔයාලටත් එන්න කලින් ඒක පොඩ්ඩක් රිෆර් කරන්න. දැන් වෙලාව 11යි. ඉතින් මීදුමෙන් වැහිච්ච පරිසරයක් තමයි දැන් තියෙන්නේ. සීතලක් ලොකුවට නෑ. නමුත් මුළු පරිසරයේම වටපිටාවම මීදුමෙන් වැහිලා ගියා එකපාරට. ඉතින් මේ විදිහට පැය 2ක් 3ක් වගේ තිබුණා. ඉතින් හරි ලස්සනයි මෙහෙම තියෙද්දි. හරි ආසයි මේ වගේ පරිසරයක ඉන්න. සීතල නැහැ. පොඩි සීතලක් තිබුණේ. ඉතින් මීදුමෙන් වැහිලා ගිහිල්ලා නිසා බංගලෝ එක හරි ලස්සනට තිබුණා. දැන් වෙලාව දවල් 2ට විතර ඇති. ඉතින් අපි ලන්ච් ගන්න තමයි ලෑස්ති වුණේ වලේ. අපි මේ මෙනු එක විදිහට තෝරගත්තේ ලන්ච් එකට කහබත් මෙනු එක. ඉතින් කහබත්, සුදුබත්, අලකිරි හොදි, ඒ වගේම සේනි සම්බෝල, බිත්තර තම්බලා සහ බෝංචි කරි එකක් මේ වගේ ගොඩක් දේවල් තිබුණා.
ඒවා ඇත්තටම ඉතුරුත් වුණා. ඔයගොල්ලෝ මතක ඇතුව දැන් මේ වගේ බංගලෝහයකට යනකොට මේ කෑම ගොඩක් කලාවට මේ අපි අතින් අහක යන්න පුළුවන්. ඉතින් සමහරවිට අර අපි එක එක තැන්වලට යනවා විසිට් කරන්න ගිහින් එනකොට අපි පරක්කු වෙන්න පුළුවන්. එතකොට අපිට අර මැද මීල්ස් මේ මිස් වෙන්න පුළුවන්. ඉතින් එතකොට කෑම අහක යන්න පුළුවන්. ඉතින් අපෙත් එහෙම වුණා. විශේෂයෙන් දැන් කිරිගල් පොත්තේ ගිහිල්ලා ආපු කට්ටිය එද්දි රෑ වුණා. හවස 7-8 විතර වුණා එද්දි. ඒගොල්ලන්ට පොඩ්ඩක් පාර හොයාගන්න බැරි වෙලා කොහොම හරි පාර හොයාගෙන ගිහිල්ලා ඒ විදිහට තමයි එන්න පරක්කු වුණේ. එතකොට ඒ දවල් කෑම ගොඩාක් අතරම අපිට අහක ගියා. ඒ නිසා යන පිරිසත් එක්ක ඒ ප්‍රමාණ හරියට බලලා ඔයගොල්ලෝ මෙනු එකක් හදාගෙන ඒකට අවශ්‍ය කරන බඩු 3-5 මිරිස් වල ඉඳලා අරගෙන යන්න. සමහර වෙලාවට ඒ කිචන් වල තියෙනවා ඇත්තටම ලුණු 3-5 මිරිස් කුඩු එක්ස්ට්‍රා තියෙනවා. මොකද කලින් ගියපු අය ගිහිල්ලා ඒවා ඉතිරි වෙලා තියෙනවා. හදිස්සියකට ගන්න යමක් තියෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ ඒව ප්‍රමාණ සාමාන්‍ය විදිහට මතක ඇතුව අරගෙන යන්න. කිරිගල් පොත්තේ ගිහිල්ලා ආපු කට්ටිය ඉද්දි රෑ 8-8:00 විතර වුණා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් මහන්සිලා තමයි ඇවිත් තිබ්බේ. දවල් මීල් එකක් නැති වෙලා දැන් ආපු ගමම්ම කට්ටිය වොෂ් දාගෙන ඔය රෑට කනවා. නමුත් කිරිගල් පොත්තට යනකොට ඉතින් බිස්කට් වගේ දේවල් ඔයගොල්ලන්ට අරන් යන්න පුළුවන් පොලිතින් බෑග් වල නැතුව කඩදාසි කවර වල හොටන් තැන්නේ තියෙන ඔෆිස් එකෙන් කොහොමත් ප්ලාස්ටික් පොලිතින් ගෙනියන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි පහුවදා උදෙත් 6 වෙනකොටම ඔන්න පහු හොටන් තැන්නේ රවුමක් ගියා සත්තු ඉන්නවද කියලා බලන්න. නමුත් එහෙම මේ කොටි වගේ ඒ වගේ සත්තු නම් බලන්න හම්බ වුණේ නැහැ. ගෝන්නු වගේ සත්තු තමයි හිටියේ. මේ වගේ හරි ලස්සන සුන්දර පරිසරයක් තමයි උදේ 6ට වගේ තියෙන්නේ. ඉතින් අපි ගිහපු දවස් දෙකේ යනකොට විතරක් පොඩ්ඩක් වැස්සා. ඊට පස්සේ සාමාන්‍යයෙන් උදේ තිබුණේ මේ විදිහට පින්න විතරයි. වැස්සක් තිබුණේ නැහැ. මට මතකයි ඒ කාලේ අපි යනකොට එක දිගට වැස්ස කාලයක් තිබුණේ. නමුත් අපි යන දවස් දෙකේ හොඳට පායලා තිබුණා. ටිකක් වෙලා අපි හොටන් තැන්නේ හිටියා. මොකද අර එලාම් කෝල්ස් එනවා කියනවා. ඉතින් එලාම් කෝල්ස් ඇහුණට අපිට එහෙම අර සත්‍යෙක් එහෙම බලන්න හම්බුනේ නැහැ. ලොකු කාලයක් ඉන්නත් බෑ. මොකද අපි චෙක් අවුට් වෙනවා බංගලෝ එකෙන්. උදේ 10ට කලින් බංගලෝ එකෙන් අනිවාර්යයෙන්ම චෙක් අවුට් වෙන්න ඕන. ඒ වගේම තොටුපළ කන්ද එන්ට්‍රන්ස් එකට ගිහිල්ලා මේ නෙළුම් මල් පිපිලා තියෙන මේ සුන්දරත්වය බලන්නත් අපි අමතක කරේ නැහැ. හරිම ලස්සනයි නෙළුම් මල් වලින් පිරීලා ඒ වගේම මීදුමත් එක්ක මුළු පැත්තම හරිම ලස්සනයි. රෝස් පාටට මේ වගේ ගොඩාක් මල් පිපිලා තිබුණා. ඇත්තටම ගොඩාක් ලස්සනයි කියන්න බැරි තරම් ලස්සනක් තිබුණා. ඉතින් චුට්ටක් ඇතුළට අපි ගිහිල්ලා ඒ ටිකත් බලලා ෆොටෝස් වීඩියෝස් අරගෙන අපව අපි ආවා. තොටුපළ කන්දේ යන්න නම් අපිට ටයිම් තිබුණේ නැහැ. ඉතින් අපි කට්ටිය බලලා ආපහු බංගලෝ එකට ගියා. කොහොම හරි ඉතින් අපි මේ විදිහට තමයි අපේ හෝටන් තැන්න ගිනිහිරිය බංගලෝ ටුවර් එක ඉවර කරේ. ගිනිහිරිය බංගලෝ එකට ගියාට කිරිගල් පොත්ත විසිට් කරා. ඉතින් හොටන් තැන්නේ තියෙන සුන්දරත්වය බැලුවා. ඒ විතරක් නෙමෙයි අපි හොටන් තැන්නේ ඉඳලා එනකොට තව ප්ලේසස් කිහිපයකටම ගියා. ඉතින් ඒ විදිහට තමයි අපේ මේ ට්‍රිප් එක අවසන් වුණේ.